A-Level Arts YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙම වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ 2025 අපොස උසස් පෙළ ලංකා ඉතිහාසයේ රචනා ප්‍රශ්න පත්‍රයට එන අනුමාන ප්‍රශ්න පිළිබඳවයි. මම මීට පෙර භෞතික භූගෝල විද්‍යාවට හා මානුෂ භූගෝල විද්‍යාවට අදාළ අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ දෙකක් කරා. ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ දෙකට අදාළ ලින්ක් දාලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. හරි, එහෙනම් අපි මෙවර උසස් පෙළ විභාගෙට ලංකා ඉතිහාසයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න මොනවාද කියලා බලමු. ලංකා ඉතිහාසයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය A, B හා C කියලා කොටස් තුනකින් සමන්විත වෙනවා. මෙහිදී මේ B හා C කියන කොටස් දෙකෙන් තමයි රචනා ප්‍රශ්න අහන්නේ. B කොටස දෙවෙනි ප්‍රශ්නයේ සිට 5 වෙනි ප්‍රශ්නය දක්වාත්, C කොටස 6 වෙනි ප්‍රශ්නයේ සිට 9 වෙනි ප්‍රශ්නය දක්වාත් තියෙනවා. ඒ අනුව මේ B කොටස යටතේ ඇති දෙවෙනි ප්‍රශ්නය මගින් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම පිළිබඳව අනිවාර්යම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පහත දක්වා ඇත්තේ භූගෝලීය පිහිටීම යටතේ ප්‍රශ්න අසා ඇති පසුගිය වර්ෂ ටිකයි. ඊට අනුව 2019 වර්ෂයේ සිට මේ යටතේ ප්‍රශ්න අහලා තියෙන්නේ අවුරුද්දක් හැර අවුරුද්දක් වශයෙන්. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට මේ යටතෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවා. ඒ නිසා මේ භූගෝලීය පිහිටීම පාඩම හොඳට බලා ගන්න. එහිදී එක් එක් යුගවලදී හෝ වර්ෂවලදී ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැඩ ගැස්වීම සඳහා අභ්‍යන්තර හා භූගෝලීය සාධක බලපෑ ආකාරය යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. මම මේ පහත දාලා තියෙන පසුගිය අවුරුදුවලදී අහලා තියෙන ප්‍රශ්නවලටත් හොඳට පිළිතුරු ලියන්න ප්‍රැක්ටිස් වෙන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය මගින් අනුරාධපුර යුගයේ රජවරුන්ගේ දේශපාලනික කාර්යසාපල්‍ය පිළිබඳව විමසන්න පුළුවන්. එහිදී කාවන්තිස්ස රජු හා දුටුගැමුණු රජු ඉතාමත් වැදගත් වෙනවා. ඒ හින්දා මේ රජවරු දෙදෙනාගේ දේශපාලනික කාර්යසාපල්‍ය පිළිබඳව හොඳින් බලා ගන්න. තවද මේ පසුගිය අවුරුදුවලදී අසා ඇති ප්‍රශ්නවලටත් පිළිතුරු ලියන්න. ඊළඟට හතරවෙනි ප්‍රශ්නයට රජරට ශිෂ්ටාචාරයේ ආර්ථිකය පදනම් කරගෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහිදී ගියවර පොළොන්නරු යුගයේ වාරි කර්මාන්තය පදනම් කරගෙන ප්‍රශ්නයක් අහපු නිසා මෙවර අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තය ඇතුළු ආර්ථිකය සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් ඇසීමට වැඩි නැඹුරුවක් තියෙනවා. ඒ නිසා මේ අනුරාධපුර යුගයේ ආර්ථිකය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරන්න. මීට අමතරව මේ රජරට ශිෂ්ටාචාරය පදනම් කරගෙන පසුගිය අවුරුදුවලදී අසපු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමට තුඩුදුන් සාධක ගැනයි. මේ සම්බන්ධයෙන් 2021 වර්ෂයෙන් පසුව නැවත අහලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නයටත් පිළිතුරු ලියන්න පුරුදු වෙන්න. ඒ වගේම මම මේ පහත දාලා තියෙන ප්‍රශ්නවලටත් පිළිතුරු ලියන්න. ඊළඟට B කොටස යටතේ ඇති අවසාන ප්‍රශ්නය, ඒ කියන්නේ 5 වෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 4කින් සමන්විත වෙනවා. ඒ යටතෙන් අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්න තමයි මහසෙන් රජුගේ කාර්යසාපල්‍ය, කෝට්ටේ යුගයේ සංස්කෘතිය, දෙවන පරාක්‍රම බාහු රජු, ආර්ය චක්‍රවර්තීන්, 6 වෙනි පරාක්‍රම බාහු රජු, යාපනයේ රාජධානිය හා දඹදෙණි රාජධානිය ආශ්‍රිත ප්‍රශ්නයි. ඉතින් පසුගිය අවුරුදුවලදී මේ ආශ්‍රිතව අහලා තියෙන ප්‍රශ්න දාලා තියෙනවා. ඒවට පිළිතුරු ලියන්න. පිළිතුරු ලියද්දි හැමතිස්සෙම ටයිම් එක ටාගට් කරන්න. එක ප්‍රශ්නයකට විනාඩි 30කට වඩා වැඩි කාලයක් ගන්න එපා. ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ප්‍රැක්ටිස් වෙන තරමට සාර්ථක පිළිතුරක් ලියන්න වගේම ටයිම් එක මැනේජ් කරන්නත් පුළුවන් වෙනවා. හරි, එහෙනම් අපි C කොටස යටතේ අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්න බලමු. 6 වෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම පෘතුගීසීන් හා ලන්දේසීන් පදනම් කරගෙන තමයි ප්‍රශ්නය හදන්නේ. ගියවර පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශවල බලය ස්ථාපිත කරගත් ආකාරය අහලා තියෙනවා. ඒ අනුව මෙවර විභාගයට ලන්දේසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශවල අනුගමනය කරන ලද ආර්ථික පරිපාලන හා අධිකරණ ප්‍රතිපත්ති පිළිබඳවද, පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශවල අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති සංසන්දනය කිරීමක් වගේම උඩරට රාජධානිය යටත් කර ගැනීම සඳහා පෘතුගීසීන් විසින් දරන ලද ප්‍රයන්ත ආශ්‍රිත ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා මේ පෘතුගීසීන් හා ලන්දේසීන් කියන පාඩම හොඳට බලා ගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය මගින් උඩරට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය විරෝධී අරගලයක් වන 1818 කැරැල්ල පිළිබඳව ප්‍රශ්නයක් දාන්න පුළුවන්. ඒ අනුව මේ 1818 කැරැල්ල පිළිබඳව ඔබට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ තමයි අරගලය ආරම්භ වූ ප්‍රදේශ, අරගලයේ නායකයන්, අරගලය ඇතිවීමට තුඩුදුන් හේතු හා ඒවායේ අවසන් ප්‍රතිඵල ආදී දේවල්ය. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් කරුණු හොයලා සාර්ථක පිළිතුරක් ලියන්න පුරුදු වෙන්න. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය මගින් බ්‍රිතාන්‍ය පාලනයේ යටතේ ලක්දිව පැවති ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහිදී
ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ කෝල්බ්‍රූක් කැමරන් කොමිසම හා ඩොනමෝ ආණ්ඩුක්‍රමය ආශ්‍රිතවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආශ්‍රයෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කියන පාඩම හොඳට බලාගන්න. මම මේ දාලා තියෙන පසුගිය අවුරුදු වලදී මේ යටතේ අසා ඇති ප්‍රශ්න සටහන් කරගෙන පිළිතුරු ලියන්න. C කොටසෙන් අහන අවසාන ප්‍රශ්නය වෙන 9 වෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 4කින් සමන්විත වෙනවා. ඒ යටතෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තමයි 19 වන සියවසේ දෙවන භාගයේ ඇති වූ ආගමික පුනර්ජීවන 1956 මැතිවරණය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පළවෙනි විමල ධර්මසූරිය රජු ඊට අමතරව ඉහත සඳහන් කරපු 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව රෝම ඉලක්කමක් යටතේ අහන්න පුළුවන්. 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා මේ 9 වෙනි ප්‍රශ්නය යටතේ අසා ඇති ප්‍රශ්න බලන්න. එවිට එම ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න. හරි එහෙනම් ලංකා ඉතිහාසයේ අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක සම්බන්ධයෙන් ප්‍රශ්න හා ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතිහාසය කරන තවත් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. 2025 පොසුසස් පෙළ කලා විෂය ධාරාව යටතේ තවත් අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එකකින් හමු වෙමු. A-Level Arts YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරන්න.